නුවර ඉන්නේ අතරම මේ නුවර යන ගමන් සනත් අය ඉන්නවා. එතකොට අපේ කොටා ඉසුරු එතකොට පැතුමා ඉන්නවා. අපේ මහේච් අය තමයි ඩ්‍රයිවර් මහත්තයා. අපි කටුගස්තුවේ ඉන්නේ. නුවරඑළිය මගට ගිහිල්ලා ආය හම්බෙමු වෙනම් කට්ටියටම ජය වේවා. නුවරඑළිය යන ගමන් ඉන්නේ මෙතන මේ අපේ පැතුම් ඉන්නවා. ඉසුරු ඉන්නවා. ඉසුරු මේ ලස්සන දියැලක් හම්බුණා මෙතන මේ අපි එතන පොඩ මූණ ටිකක් හොදගත්තා. අපි කන්න නවත්තනවා දැන් තව ටික දුරකින්. අපි කන තැනින් හම්බෙන්නේ නේද ආයේ? හරි ජය වේවා. ලස්සන රියුලක් තව අපේ සෙට් එකක් ඉන්නවා මෙතන. සනත් අයියා අපි කොටා ඉන්නවා. එතකොට මහේෂ් අයියා ඉන්නවා. නුවරඑළියෙන් හම්බෙමු වෙන කට්ටිය. හරි පරිස්සමෙන් ඉන්න. හායි අඬ යන්නේ. හරි අපි කන්න යන්නේ උදේට කන්න යන්නේ කට්ටිය. හරි කෝකෙන් හරි කවන්න කමු මෙතන ඉඳලා කමු. බඩගිනේ අපි කාලා කතා කරමු නේද? හරි අපි කන්න යන්නේ දැන් මේ රම්බොඩ නේද මේ? රම්බොඩෙන් කන්න යන්නේ උදේට. නැත්ද? කන්න හම්බුන්නේ නැහැ ඇත්තටම. ඒ හින්දා දැන් ආයෙ හැරිලා යනවා. මේ තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා බලන්න කියලා යන්නේ මේ. කොහෙද මේ අපි කොහෙද ඉන්නේ මේ? රම්බොඩ ඉන්නේ. රම්බොඩ සෙට් එකේ ඉන්නවා. රම්බොඩ හෙලබෝජන් එකේ නාතයව. ඔව්. කෑමක් සෙට් උන්නේ නැහැ. ඉතින් අපි තව පොඩ්ඩක් උඩහට යන්න කියලා බැලුවේ. කිලෝමීටර කියද? කිලෝමීටර 7කින්. ගැමිගෙදරනේ. ගැමිගෙදරින් කමු යනවා. හරියන්නේ නැහැ. අර තේ පැටියක් මේ සනත් අයියාගේ මේ මැප් එක බලාගෙන ඇවිල්ලා තාම උදේට කන්න බැරි වුණා. සනත් අයියා මොකද කියන්න තියෙන්නේ? කිලෝමීටර්. ඔව්. අත්‍තරම මේ දැන් අපි කිලෝමීටර් 20ක විතර ඉඳලා කන්න හොයනවා. තාම කන්න තනක් හම්බුන්නේ නැහැ. මේ තියෙන පළවෙනි මේකෙන් දැන් කන්න නවත්තනවා අපි තව ටිකකින්. ඒකෙන් නුවරඑළිය. හරි එහෙනම් අපි කන දරින් ආයතරයක් හම්බෙමු කට්ටිය. උදේට කණ්ඩ යන්නේ මෙතන වෙලාවගේ සනත් අය. ඉතිර හෝටලේ. ඒ මොකද හිතෙන්නේ? සනාගේ මැත් එකෙන් කෑම කන්න යනවා. අපි දැන් මෙතන කණ්ඩ යන්නේ මේ කොහෙද බම්මේ? ගැමිගෙදර. ගැමිගෙදර බ්‍රේක්ෆාස්ට් ලන්ච්. ඒ ඉසුරු. ඒ මේවුරුම්. මෙතන තමයි කන්නේ. උදේට භාගයට ගෑවා ඉඳලා මේ කණ්ඩ නවත්තපු හෝටලේ ගැන මොනවද කියන්න තියෙන්නේ අයියා? කිරියා කැම ටික නම් රහයි. කෑම රහයි අපිට කණ්ඩ මේ මදි වුණා. ඒ ගුලි කාලා මේ පරාට 6යි මුළු කඩේටම තියෙන්නේ පරාට 6යි මේ මේකත් වෙන්න. මොනවාම දැන් ආයෙ තිබ්බේ? පිටර රොටි 6යි පරාට 6යි කඩේටම තිබ්බේ. ඉතින් අපේ එක කටකටවත් මදි ඉතින් ඒක. හරි. මේ අපි ආයතරයක් උදේට කනවා ඉස්සරහයි ආයතරයක්. මේ මූ බත් කන්නුන බැතුණා. අතන්දර කියන්න බෑ දැන් කෑවනේ. බැතුණා කිව්වේ බත් කන්න. ඕනේ කියලා.
ඒ උනාට මචං හරිද? ඔව්. ඊට කෑම තමයි බිත්තර රෝටියයි පරාට එකයි. ගාන ඈ. මේ ගානනේ මේ අප ඇඟට අමාරු ගුට්ට. ඇඟට අමාරු ගුට්ට දැන් වැඩි කන්න හොඳ නැහැ. තා ගුලි භාගයක් දැන් ඔව් යා ඉතුරු ටිකට ඉතුරු ටිකට යා. ඉතුරු ටිකට ගුලි පාගයක් දාගෙන දවල්ට කන්න. ඇවිල්ලා පස් මුරලි වත්ත. ඔව් යන තියාගේ. බයිට් ළමයි අපි 9 මාරයි වෙලාව දැන් නුවරඑළියේ ඉන්නේ. සනා අපිට සුපිරි කෑමක් සෙට් කරා ඇත්තටම මේ සනාලගේ මේ සුපිරි හෝටල් එකක් තිබිලා උදේට කෑවා එතනින්. දැන් නුවරඑළිය ටවුන් එකට තව කිලෝමීටර් 6ක් අතක් තියෙනවා. අපි මේ යන ගමන් ඉන්නේ. ටවුන් එකට ගිහිල්ලා අපි ටවුන් එකෙන් හම්බෙමු. එහෙනම් ටවුන් එකෙන් හම්බෙමු නේ. එල. අපි කියපොන. ටවුන් එකේ ඉන්නේ අපේ සෙට් එක. අපි පොඩ්ඩක් ටවුන් එක බලන්න යන ගමන් ඉන්නේ. ලංකාවේ පළවෙනි තැපල් කන්තෝරුව. ලංකාවේ හදපු පළවෙනි තැපල් කන්තෝරුව නේ. Lásán pළවෙනි තැපල් කන්තෝරුව දිග්ගාමි. Sri Lanka temple. Devi. නුවරඑළිය තැපල් කන්තෝරුව ඉස්සරහා තමයි දැන් මේ ඉන්නේ. 9 මාරයි වෙලාව. අපේ සෙට් එකේ ඉන්නවා අට පෙනවල් පිටිපස්සෙන්. ඇත්තටම ලංකාවේ පරණම තැපල් කන්තෝරුව තමයි මේ නුවරඑළිය. තාමත් ඒක
වැඩ කරන මට්ටමේ තියෙනවා. ඇත්තටම සන්තෝෂයි දකින්න. අපි සෙට් එකේ ඉන්නවා. මේ කට්ටියත් එක්ක තමයි ආවේ. මහේෂ් අයියා, සනත් අයියා, අපි කොටා එතකොට සෙට් එකෙම ඉන්නවා. හරි ටවුන් එකේ අපි ඉස්සරහට ගිහිල්ලා ආයෙ හම්බෙමු. මොනවද ගෑවේ? මෙතන මොකක් ගැටි කියන්නේ මෙතන දැන හොඳයිද? සුපිරියනේ? සුපිරි පොට් එක. සනා මොකද කියන්නේ? ඔව් සනා. දැන් ගෙදර වගේම නේ. බට්ටනේ. ඔස කියපු මේ හොඳම පොට් එක තමයි මේ තියෙන්නේ. ඇත්තටම දී මොකද්ද නම? දී සිල්වා ෆුඩ් සෙන්ටර්. මේ ගානත් අඩුයි. ඒ වගේම තමයි පට්ට රහයි. පෙස් පිට තිබ්බා හරි පිරිසුදුයි. මේ සුපිරියට තිබ්බා නේ මචං. අනිවාර්යෙන් කෑම 100%ක් සුපිරි. ඔව් නියමටම තිබ්බා. ඔය වනේ. ඔව්. තුරගතරක පිටිය තමයි ලංකාවේ තියෙන එකම තුරගතරක පිටිය. අප්‍රේල් මාසේ තමයි මේකේ මචං තරක තියෙන්නේ සාමාන්‍යයෙන්. අප්‍රේල් මාසේ තරක තියෙනවලු මේකේ. අන්න විදියට එහෙම තමයි කියන්නේ. අපේ කල්ලි තේරෙම කම්පිටි කෙනා මේව බලන්න. අපි අනේ අවුරුද්ද ආයේ ওই වීඩියෝ එකක් දාන්න බෑ. වෛරල් වෙනවා. වෛරල් වෙනවා. කිලෝමීටර් 2.5 ගානක් තියෙනවා.
සුවර්ණගිරි විහාරයට අයවතන දකුණට උඩට බලන්න. සුවර්ණගිරි විහාරයේ නුවරඑළිය ලස්සන පන්සලක්. අලියෙක් ඉන්නවා හදපු ලස්සන පන්සලක්. Pataikai. සුවර්ණගිරි මහා විහාරයේ බලන්න ආවා. මාර ලස්සන විහාරයක්. මේ නුවරඑළිය ටවුන් එකෙන් ඉඳන් කිලෝමීටර් 3ක් විතර උඩින් තියෙන්නේ. අනිවාර්යෙන් නුවරඑළිය આવොත් කට්ටිය අනිවාර්යෙන් මේ තැනටත් එන්න. ලස්සන පෙන්නන්න තව ටිකක්. හොඳයි නේ? ඔෂාන්නේ choice එක හොඳයිද? එනවා උයිසුරු. එච්චර කාලයක් කරගෙන මේ වෙනදනම් මේ තියෙනවා. මාර ලස්සන මේ විහාරයක් ඇත්තටම නුවරඑළිය ටවුන් එකේ ඉඳලා කිලෝමීටර් 3ක් වගේ ඇතුළත තියෙන්නේ. හරි ඇති. මේ ටික ඇවිල්ලා ඇති වුණාට මාර ලස්සනයි. එයා පැත්තෙන් නුවරඑළිය ටවුන් එක පේනවා. ගිරියව තියෙනවා එක පැත්තකින්. රහතන් වහන්සේලාගේ ෆොටෝ තමයි මේ පේන්න තියෙන්නේ. අතුලට ගිහලා බලමු අපි තම මොනවද තියෙන්නේ කියලා. ෆොටෝ ටිකක් ගාමු සුපිරියර් ගාමු ෆොටෝ ටිකක්. මම මේක අරන් ආවෙත් ඒක සෙට් එකෙම දාලා ගාමු කියන්නේ. මාර ලස්සන පොට්ට වතුර නේද බා? සීතලයි බා. තාපක් ගාව. අපේ අම්මා මේක ඇතුලේ සීතල. අම්මට සිරි. මාර සීතලයි ඈ. ලොකු සීතලක් තියෙනවා ඇතුලේ. මාර ලස්සනක් තියෙනවා. ඔය පේන්නේ නැති. ගොඩක් කට්ටිය නුවරඑළිය ආවට මේ වගේ තැන් වලට එන්නේ. මල් තියෙනවා ඇත්තටම. පේන්නේ නැති ලස්සන මල්. ෆ්‍රෙෂ් පිට තියෙන්නේ. මාරම ලස්සනයි ඇත්තටම. අයියෝ මේකට වත් මේ කවුද?
ඔයාලට පේනවා ඇති මේ පැත්ත සුන්දරත්වයේ ලස්සන ටවුන් එක ගෙගිරි පාක් එක ගෙගිරි වැව මේ ගෙගිරි වැවයි ඒ ටික ඔක්කොම පේනවා. පට්ට ලස්සනයි මේ අපේ සෙට් එක. මේ බංගලල පුටයක් ගාව දාපන් කාම්බෝජි ගියා කියලා සිංගප්පූරුවේ. ආයි මේ පැත්ත මරු ඈ. පට්ට සි සුපිරි මරුයි සුපිරි ඈ සෙට් එක. හොල්මන්ගේ නෑ කවුරුහරි දැක්කොත් එහෙම. යම බච්චම ඇත්තටම ලස්සන ප්ලේස් එකක්. මෙතනින් තමයි සිංගල් ට්‍රී හිල් වලට යන්නේ. ඔයාලට මේ මෙතන පේනවා නේද? මෙතන මේ කන්දර තමයි සිංගල් ට්‍රී හිල් කියන්නේ. මෙතන view point එකක් තියෙනවා. ඒතර අපිට යන්න ටයිම් එකක් නැහැ. මොකද පයි යන්න ඕනේ මෙතන වාහනේ දාලා. අපි සිංගල් ට්‍රී හිල් වලට යන්නේ නැහැ. එතන තියෙන මේ මේ පන්සලට ආවා. අපි දැන් පන්සලෙන් යන්න යන්නේ. අපි බලමු ඉස්සරහට ගිහින් අපි දැන් තව ටිකකින් ශාන්තිපුරට යනවා. සිංගල් ට්‍රී හිල් වලින් කෙලින්ම ශාන්තිපුරට මෙතන බුදු පිළිමයක් පේනවා. ඔයාලට හදන ගමන් තියෙන්නේ මේක දැන් සෑහෙන කාලයක් හදනවා මම හිතන්නේ. පට්ටලි view එකක් තියෙන්නේ. මෙන්න මෙතන මේ ටවර් වගේක් පේන්නේ. එතන තමයි සිංගල් ට්‍රී හිල් තියෙන්නේ. එහෙම වුණොත් ආයෙ දවසක ආපුවම එකයි යන්න. මෙතන මා view එකක් තියෙනවා. ඔයාලට පේනවා ඇති. ටවුන් එකයි ගෙගිරි පාක් එක ගෙගිරි වැව තේ ගස් වලින් පිරිච්ච පරිසරයක්. අපි ආයෙත් හම්බෙමු වෙනන් ටවුන් එකේදී. स्लीप තමයි වෙන්නේ. තුවන්නිගිරි විහාරයෙන් අපි යන්නේ දැන් ආයේ කොහෙටද? ශාන්තිපුර මේ ලංකාවේ උසම ගම්මානයට ශාන්තිපුර දේවස්ථානයට යන්නේ. මෙතන තුවන්නිගිරි මහා විහාරේ. අතන ලස්සන අලියෙක් ඉන්න පේනවා ඇති ඔයාලට. ළඟ කොටා ඉන්නවා. එතකොට අපේ පැතුම් අපේ සනා බෝයි ටේ බෝයි සුපිරියට ඉන්නවා. කොල්ලා වගේ තාම එලටම ඉන්නවා. ඔයරෙදි ටවුන් එක පේනවා. ගෙගිරි පාක් එක ගෙගිරි වැව. එතකොට මෙතන ඉන්නවා ඉසුරු. එතකොට මහේෂ් අයියා ඉන්නවා. ලස්සන බුදු පිළිමයක් තියෙනවා. මෙතන ලස්සන අලියෙක් ඉන්නවා. සුපිරි පොට් එකක්. නුවරඑළිය ආවොත් අනිවාර්යෙන් බලන්න ඕනේ පොට් එකක්. මාර ලස්සනයි.
ඒක සුපිරි. අලුතෙන් අද view point එක පට්ට ලස්සනයි. මොනවද? ඔය මොනවද? තක්කාලි දේවල්. රස. පට්ට රසයි නේ.